ICC පිරිමි 2020 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වීමෙන් පසු තම කණ්ඩායමට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකියාව තිබූ බව ඕස්ට්‍රේලියා නායක මිචෙල් මාස් ප්‍රකාශ කළා. කෙසේ වෙතත් සුපිරියට වටේ සඳහා සුදුසු කල් ලැබීම ගණිතමය වශයෙන් තම කණ්ඩායමට කළ හැකි බව ඔහු අවධාරණය කළා. පන්දුවර 8කට පසු ඕස්ට්‍රේලියා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 97ක් ලබාගත් අතර අවසානයේදී ලබාගත හැකි වූයේ ලකුණු 181ක් පමණයි. ශක්තිමත් ආරම්භයෙන් ප්‍රයෝජන ගැනීමට අපොහොසත් වීම පාඩුවක් බව මාස් ප්‍රකාශ කළා. අපට හොඳ ආරම්භයක් තිබුණා. නමුත් පසුපස අන්තයට යාමට අපට නොහැකි වුණා. ශ්‍රී ලංකාවේ ලස්සරට පසුබස්සනු ලැබුවා. මාස් තරගෙන් පසු පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළා. ඕස්ට්‍රේලියාවේ දගපන්දු වන්නන් සම්බන්ධයෙන් ඇති ගැටලුව පිළිබඳ විමසූ විට ඒ තාක්ෂණික ගැටලුවක් බවට වන යෝජනා මාස් ප්‍රතික්ෂේප කළා. පූර්ණ ශක්තිය යුතු පිතිකරණ පෙළ ගැස්මට ඕස්ට්‍රේලියාවේ හොඳම දගපන්දු වන ක්‍රීඩකයන් කිහිප දෙනෙක් සිටින බවට ඔහු සඳහන් කළා. පැතුම් නිස්සංකගේ සතකයකින් බලගැන්වූ ශ්‍රී ලංකාව පහසුවෙන් ඉලක්කය හඹා ගියා. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන පැතුම් නිස්සංකගේ ඉනිම පිළිබඳ මාස් ප්‍රශංසා සහගත ලෙස අදහස් පළ කළා. මේ අධීරයේ ලෝක කුසලාන තරගයකදී පන්දු 50කින් ලකුණු 100ක් ලබාගත් කෙනෙක්ට ඔබ තොප්පිය ගලවා ආචාර කළ යුතුයි. ඒක ඇදහිය නොහැකි ඉනිමක්. අද රාත්‍රියේදී හොට පිළිතුරු දෙන්න අපට තරම් හැකියාවක් තිබුණේ නැහැ. සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ පෙර ලැබූ පරාජයෙන් පසු අඛණ්ඩ පරාජයන් හේතුවෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායම සංකීර්ණ ස්ථානයක පසු වනවා. කණ්ඩායමේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම අවසන් වී නැති බව මාස් ප්‍රකාශ කළා. මං හිතන්නේ තවමත් අපට තාක්ෂණිකව කළ හැක. තවමත් අවස්ථාවක් තියෙනවා. දැනට ඒක අපගේ පාලනයෙන් තොරයි. ඒ නිසා අපි බලාගෙන ඉන්නවා. ඕස්ට්‍රේලියා කණ්ඩායම අද පස්වරුවේදී ආරම්භ වන අයර්ලන්ත සිම්බාබ්වේ තරගයේ සමීපව නිරීක්ෂණය කරනු ඇති. එම තරගයට ඔවුන්ගේ ඉරණම තීරණය කළ හැක. මං හිතන්නේ නැහැ එච්චර පින්න වැටුණා කියලා. මේ තත්ත්වයෙන් යටතේ සබඳතාවය ඇදහිය නොහැකි තරම් වැදගත්. අපේ ආරම්භක සබඳතාව ඇරෙන්න අපට තවත් ශක්තිමත් සබඳතාවක් ගොඩනගා ගැනීමට නොහැකි වුණා. ඕස්ට්‍රේලියා කණ්ඩායමේ සුපිරි 8 බලාපොරොත්තු අනෙකුත් ප්‍රතිඵල මත රඳා පවතින අතර ශ්‍රී ලංකාව ඉහළ කාර්ය සාධනයක් සමගින් සුපිරි 8 අධියරට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා. මේ අතර මෙම තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි තර්ජනයක් එල්ල කළ ඕස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් තරගෙන් අනතුරුව සිය Facebook ගිණුමේ යම් උපහාසාත්මක සටහනක් තබා තිබෙනවා. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ඕස්ට්‍රේලියා පන්දු යැවීම ප්‍රතිවාදීන්ට ඉතාමත්ම හොඳ බවයි. ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන් පවසන අන්දමට මෙවර ලෝක කුසලාන තරගාවලියට එක් වී සිටින ඕස්ට්‍රේලියා සංචිතය පන්දු යවන්නන් සම්බන්ධයෙන් දැඩි අර්බුදයකට ලක් වී සිටිනවා. ඕස්ට්‍රේලියා නිත්‍ය නායකයා ඇතුළුව ප්‍රබල පන්දු යවන්නන් කිහිප දෙනෙකුම ආබාධයන්ට ලක්ව සිටීම මීට හේතුව වී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි 8 වටේට අදාළ නිල කාල සටහනද මේ වන විට දක්වා තිබෙනවා. කෙසේ වෙතත් සුපිරි 8 වටේට යාමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම 19 වනදා මූලික වටේට අදාළ සිය අවසන් තරගයට සිම්බාබ්වේ කණ්ඩායම සමගින් තරග වැදීමට නියමිතයි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 8 වටේට අදාළ පළමු තරගයට එළඹෙන 22 වනදා ඉංගලන්ත කණ්ඩායම සමගින් තරග වැදීමට නියමිතයි. එම තරගයේ පස්වරු 3ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව එළඹෙන 25 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 8 වටේ සිද්ධ වන තරගයට නවසීලන්තය සමගින් ක්‍රීඩා කිරීමට නියමිතයි. එම තරගයේද රාත්‍රියේ තරගයක් ලෙස කොළඹ ආර්.පෙම දස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. 28 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ විට පාකිස්තානය සමගින් තරග වැදීමට නියමිතයි. තරගයේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි. එම තරගවලදී ලබා ගන්නා ජයග්‍රහණ අනුව ඒ කණ්ඩායම් අවසන් පූර්ව තරග ක්‍රීඩා කරනු ඇති. පැයම් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියටත් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.